Virginie, Lapis Solution, is theatre, Tinder Service Model. අනතුරුව වෙනත් යෝජනා හා ප්‍රශ්න වාරයේදී අපි ගියා පොත් ප්‍රදර්ශනය බලන්න. ඉතින් මේකනොත්
අපේ සහෝදර සහෝදරයන් ගොඩක් පොත්පත් ගත්තා. ඔව්. ඉතින් අපේ අද මාතෘකාවට පිවිසුමයි අපේ මාතෘකාව තමයි කියවීම පිළිකුල් මිනිසෙක් නිර්මාණය කරන්නේ. ඉතින් කියවීම කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ඉතින් කියවනවා කියන්නේ අපි ළඟගෙන යාළුවත් එක්ක කතා කරන එක නෙවෙයි. පොත් කියවීම. ඉතින් පොත් කියවීමෙන් අපිට දැනුම ආකල්ප ඒ වගේම අපේ කුසලතා වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඔව් වගේ ඒ වර්තමානයේ අපේ ළමයින්ට නොගැලපෙන ගීත ඒ වගේම පොත්පත් ළමයි කියවනවා. ඉතින් මේක ළමයිගේ මනසට හොඳ නැහැ. ඔව් නංගි. ඉතින් වැඩිහිටියන්ගේ යුතුකමක් වෙනවා පොත්පත් ඒ කියන්නේ යහපත් පොත්පත් දරුවන්ට ලබා දීලා යහපත් ගීත වලට යොමු කරන එක වැඩිහිටියන්ගේ යුතුකමක් බවට පත් වෙනවා. ඔව් වගේ. ඉතින් තවදුරටත් අපි මේ වගේ පොත්පත් කියවන්න හොඳයි නේද? ඔව්. ඉතින් අපි ඉන්නේ අද දවසේ මාතෘකාවෙන් අද දවසේ ඔයාලගේ ඉන්නේ ඔයාලා හැමෝම අද ඉඳන්වත් පොත් කියවන්න පටන් ගන්න. ඉතින් පොත් කියවීමෙන් ඔයාලගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මෙතෙක් වෙලා අප සමග රැඳී සිටි ඔබ සතුටුයි ස්තුතියි. ඔව් නෑ කරගිය. ඔයාලද ඉස්කෝලේ ආවද? මම ආවා. ඔයා ඉස්කෝලේදී මොනවා වුණාද? එහෙම නැහැ. අපේ යාළුවෙක් එකේම කියනවද? මතා මාර්ගනේ මෙතෙන් ආවේ? එහෙම වෙන්න පුළුවන්. ඔයා තරමින් වතර මොකදවත් අපර 10කට වඩා නිශ්ශබ්දව මොනවා වගේ දේවල් ළමයි කන්නේ ඉස්කෝලේ ආවද? ඊයේ මම ඉස්කෝලේ ආවා. ඔයා දැන් මේ සමිතියට කැමැත්තෙන්ද ආවේ? කැමැත්තෙන් තමයි ආවේ. ඔයා ආසම ටීචර් කවුද? හැමෝටම වගේ ආසයි. ආසම විෂය මොකක්ද? සිංහලයි ගණනයි දෙකටම ආසයි. ඔව් මම ගොඩක් කලයි ඉගෙන ගත්තා. ඔයා තරගෙන ඉන්නවා. ගණනක් කියන්නේ මට උනේ නැතුනේ ඉන්නේ. රියල් ගත්තද? වෙන්න පුළුවන්. අල්ලගෙන කියම අල්ලන්නේ. එහෙම හිතන්න පුළුවන්. ඔයාලා අසන චිත්‍රාවෙන්ද දන්නවද? මම හිතනවා එහෙම. සභාවෙන් අවසරයි. ගණනට පැමිණියේ මා කැමැතිව පුද්ගලයා ගැන වදන් පෙරක් ඔබ හමුවේ තැබීමටයි. මා කැමැතිව පුද්ගලයා මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ලේඛකයෙකි. ඔහු ලියා ඇති පොත්වන්නේ අපේ ගම මඩල් දුවයි. මම කතා කරන්නේ මම කැමති පුද්ගලයා ගැන. මම කැමති පුද්ගලයා තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතා. මෙතුමාගේ උපන්පදේශය වන්නේ කොග්ගල. ඉතින් මෙතුමා පොත් රාශියක් රචනා කරලා තිනවා. රයිමා විතර නීමා කැමතිව රැකියාවට ප්‍රථම පෙළ දීලා ඉතින් රැකියාව වෛද්‍යවරයෙක් වීමයි. සභාවෙන් අවසරයි. මම මෙතනට ආවේ මගේ කැමැතිම රැකියාව ගැන කියන්න. මගේ කැමැතිම රැකියාව වෛද්‍යවරයෙක් වෙන්න. මම ධර්ම ඉඳන් ඒකට මහන්සි වෙනවා. සභාවේ අවසරයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ අනාගත බලාපොරොත්තු ගැන. මගේ අනාගත බලාපොරොත්තු තමයි නීතිඥවරියක් වීම. මම නීතිඥවරියක් වෙන සලම් තීරණය කරේ. මම දකිනවා ප්‍රවෘත්තිවල මිනිසුන්ගේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඉතින් මම තීරණය කරා නීතිඥවරියක් වෙලා රටට සේවයක් කරලා රටේ ඉන්න අහිංසක මිනිසුන්ට යුක්තිය ඉටු කරලා දෙන්න. ආසම රැකියාව වන්නේ ගුරුතුමියක් වීමටයි. ගුරුවන්ට උගන්වලා ලොකු මිනිස්සෙක් විදියට පුද්ගලයෙක් විශේෂ පුද්ගලයා වන්නේ මාර්ටින් වික්‍රමසිංහයි. ඔහු පොත් රාශියක් ලියා ඇත. අනිත් බලාපොරොත්තු ගුරුවරයෙක් වීමයි. ඒ සඳහා මම හොඳින් ඉගෙනීම් කටයුතු කරනවා. නම දුෂපමයි. එතකොට දැන් මේ කතා ඉදිරියට යන්න ඕනේ. ඔයා කරාද?
කීපයක් අත් එක්ක කරා. එතකොට ඔයා පොත් කියවනවද? මම පොත් කියවනවා. එතකොට මගේ නම රවීෂා. යාළුවෝ පන්ති යාළුවෝ රවීෂා කියලාද? එහෙම වෙන්නේ නැති. මගේ නම සිතුවිලි. පන්ති යාළුවෝ සිතුවිලි කියලාද? එහෙම නැති. නේද? කියන්නේ කී දෙනෙක්ද ඔයා පන්ති යාළුවෝ ඉන්නවද? ගොඩක් වෙන්න පුළුවන්. ගමනේ ස්තුති කතාවේ ඉදිරිපත් කිරීම සඳහා ලේකම් හිමිට ආරම්භ. සභාවෙන් අවසරයි. සභාපතිතුමාතුළු සියලු කාර්ය මණ්ඩලයේ ස්ථිර ද සමාජිකාවන්ගේ අවසරයි. අද 2025 වර්ෂයේ කනිෂ්ඨ සිංහල සාහිත්‍ය අවසන් සමිති වාරය. ඉතින් මේ වෙනකම් මේ සමිතිය කරගෙන ඉන්න උදව් කරපු අපේ සිංහල විෂය වාර ලක්ෂණ ඉතා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සිංහල සාහිත්‍ය සමිතිය අපිට පවත්වාගෙන යන්න උදව් කරපු ගුරු බෞද්ධන්ට අතට සියලුම අතර කාර්ය මණ්ඩලයේ සිටින ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කනිෂ්ඨ සිංහල සාහිත්‍ය සමිතිය වර්ණවත් කිරීමට මහන්සි වෙච්ච සිංහල සාහිත්‍ය සමිතියේ සමාජිකාවන්ට ඉතා මම ස්තුතිවන්ත වෙනවා.